ක්‍රිප්ටෝ කියන්නේ තවදුරටත් ඒ විකාශනය වෙච්ච එකක් නෙමෙයි. ක්‍රිප්ටෝ කියන්නේ ඔක්කොම පොළොවේ ගහලා හැදිච්ච අලුත් එකක්. අලුත් එක. ඒ කියන්නේ අර බාණ්ඩ හුමාරු ඒ කතා ඔක්කොම ඒවා පොළොවේ ගහලා හැදිච්ච අලුත් එකක්. එතකොට අර ඕකේ ඇත්ත කතාව තමයි අපි බාණ්ඩ හුමාරු කරගෙන හිටියානේ. මුදල කියලා එකක් තිබ්බේ නැහැ. බාණ්ඩ කියන වත්කම් නේ. ඒතර වත්කම් හුමාරු කරගන්න හිටියා. ඒතර තුන්වෙනි පාර්ශවයක් අපිට ඇවිල්ලා කිව්වා අපෝ උඹලාගේ ජීවිතේ හරි අපහසුයි මාර අමාරුයි මේ ඔය බාණ්ඩ හුමාරු කරගෙන ජීවත් වෙන එක. අපි උඹලට සහයෝගය දෙන්නම් අපිට සුපිරි දැනුමක් තියෙනවා මේ ගැන. කියලා අපිට මුදල හඳුන්වලා දෙනවා. මුදල හඳුන්වලා දෙන්නේ මූල්‍ය ආයතන කියනවා නේද? එහෙමනේ ෆයිනෑන්ෂියල් ඉන්ස්ටිටියුට් කියන බිහි වෙන්නේ. ඒ කියලා උන් එන්නේ අපිට සපෝට් එක දෙන්න නේ. අපිට සහයෝගය දෙන්න. සහයෝගය දෙන්න ආවා කියන්නේ අපිනේ මූලිකය අපිනේ ලොකුම උන්. ඒතර අපි කියන විදිහට උන් ඉන්න එපා නේ. අපිට පහසුකම් සපයන්න ඇවිල්ලා අපෙන් කමිෂන් එකක් අරන් ජීවත් වෙන කට්ටිය නෙවෙයි. එතකොට මූල්‍ය ආයතන නැති වුණොත් ප්‍රශ්න වෙන්නේ අපි නැති වුණොත්. අපි නැති වුණොත් මූල්‍ය ආයතනත් ඉවරයි. හැබැයි මූල්‍ය ආයතන නැති වුණා කියලා ප්‍රශ්නයක් නෑ. අපිට සහයෝගය දෙන්න ආපු සෙට් එක ගන්න නේද? හැබැයි අපිට උගන්වන්නේ ඕක නෙමෙයි නේද? අපිට උගන්වන්නේ ඔය ටික නැති වුණොත් අපි ඉවරයි කියලා උගන්වන්නේ නේද? ඔව් එතකොට ඔන්න ඔයගේ එන මුලාවක අපි දාලා තියෙන අධ්‍යාපනය කියන එකෙන්. එතකොට අන්තිමට වෙලා තියෙන්නේ අපිව වහල්ලු කරගෙන අපිට සහයෝගය දෙන්න ආපු ආයතන අපිව වහල්ලු කරගෙන ස්මාර්ට් වෙයි අපි ගොන්. එතකොට හරිනම් ඒ මූල්‍ය ආයතන හැසිරෙන්න ඕනේ කොහොමද කියලා ඔයයි මායිනේ දෙන්න ඕනේ. අපිට සහයෝගය දෙන්න අපි උන්නේ. හැබැයි ඇත්ත කතාව නෙමෙයි උන් තමයි අපිට කියන්නේ අපි හැසිරෙන්න ඕනේ කොහොමද කියලා. දැන් මට හිතන්න මට දැන් දැන් ලෝකයේ එක රටක් එක ලෝකයක් නේ අපි මිනිස්සුනේ ඉන්නේ මිනිස්සුනේ ගනුදෙනු කරන්නේ. එතකොට ඇමරිකාවේ තියෙන බඩුවක් මට ගන්න ඕනේ කියන්නේ. මට ගන්න බෑ අරයක් ඔගේ අවසරය ගන්න ඕනේ. ඒගොල්ලෝ කැමති නැත්නම් කීයටවත් බෑ. එන කුණුවරපයක් නෙමේක. අයියකෝ අපිට සහයෝගය දෙන්න ආපියොන් අපිට පහසුකම් සපයනවා මිසක අපිට නීති රීති දානවා කියන්නේ මාර මකුලක් නෙමේක. නේද? අපි සාමාන්‍ය ලෝකේ බැලුවොත් එහෙම ඔය අපේ තේරෙන්නේ මොකක්ද කියලා. එතකොට ඒ වගේ හෙන වංචාවකට අපිට අහු වෙලා තියෙනවා. හරිද? ඒතර මූල්‍ය ආයතන විසින් අපිව අන්තිමට ඒගොල්ලන්ගේ ට්‍රැප් එකකට අහු කරගෙන අපිව. එතකොට මිනිස්සු හැමදාම උත්සාහ කරනවා මේ ට්‍රැප් එකෙන් ගැලවෙන්න කොහොමද? හැමෝම නෙමෙයි. මේක අඳුනගත්තු ටික දෙනා. හැබැයි උත්සාහ කරනවා හැමෝම එක එක දේවල් අඳුන්වලා දෙනවා. හැබැයි ඒවා සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි සතෝෂි නකමෝටෝ ක්‍රිප්ටෝ කියලා එකක් අඳුන්වලා දෙනවා. ඒකෙදි අපිට පුළුවන් අර අපිව වටලා ඉන්න අපි එහෙන වංචාවක් කරන්නේ අපිට. අපිට සහයෝගය දෙන්න කියලා ඇවිල්ලා තනි කර අපේ අයිතීන් උදුරගෙන උන්ගේ වහල්ලු කරගෙන අපිව. හරි. ඒකෙදි සතෝෂි නකමෝටෝ ක්‍රිප්ටෝ අඳුන්වලා දෙන්නේ ඒක සුණු විසුණු කරලා අපිට ආයි පාරක් අපි ඔයාටයි මටයි ගනුදෙනු කරන් යන්න පුළුවන්. අරගොල්ලෝ අවශ්‍ය නැහැ. නෑ. ඒක තමයි ක්‍රිප්ටෝ කියන්නේ. ඒ කියන්නේ අපි වැටලා හිටපු මහා පරිමාණ වංචාවකින් අපිව ගොඩ ගන්න හදපු ක්‍රමයක් ඕක. ඒක තමයි. හැබැයි අපි ඕක එක එක විදි වලින් ඔලුවට දාගෙන තියෙනවා. ඒතර මේ තියෙන එකත් එක්ක කම්පෙයාර් කරන්න බෑ අපිට. මොකද මේක විනාශ කරන්න අපු ක්‍රමයනේ ඕක. මේක විනාශ කරලා ඔයාටයි මටයි හැබැයි අපිට මේ හැම දෙයක්ම උගන්වලා තියෙන්නේ අධ්‍යාපනය කියන එකෙන්නේ. ඒතර අධ්‍යාපනය කියන එක පාලනය කරන්නේ ඔය කියන මූල්‍ය ආයතන ටික. එතකොට ඒගොල්ලෝ කවදාවත් අපිට කියයිද උංග විනාශ කරන්න ආපු ක්‍රමයක් ගැන අපිට උගන්වයිද නේ? දැන් ලෝකයේ මේ අතිවිශාල ධනස්කන්ධයක් ගොඩනගා ගන්න හරි ඉන්නවනේ 104ක් වෙච්ච පිරිසක්. ඒ 104 වෙච්ච පිරිස ටූල් එකක් අඳුල්ලා දීලා තියෙනවා এডুকেෂන් කියලා. ඇත්තට මේක এডুকেෂන් නෙමෙයි. এডুকেෂන් නම් උගන්වන්න එපා අපිට හැම දෙයක්ම. ඒගොල්ලන්ට අවශ්‍ය දේ විතරයි උගන්වන්නේ. ඒගොල්ලන්ට අවශ්‍ය දේ විතරක් උගන්වලා এডুকেෂන් කියලා. ඒකෙන් අපි මේ කතා කරලා හිටියේ ඒක හරි වැදගත් අවබෝධ කරගන්න. දැන් ඔයා ඔය පන්තියකට ගිහලා ඉගෙනගත්තු කතාවක් තියෙනවා. ඒතකොට ක්‍රිප්ටෝ කියන්නේ ඔන්න ඕක. මේ ක්‍රමවේදය. ඒක අලුත්. ඒ කියන්නේ අලුත් අන්තර්ජාලයත් එක්ක හැදිච්ච එකක්. ඒක අයිති අපිට. වාටයි වටයි අයිති මේ ලෝක ජනතාවට අයිති. ඒක ආයි වෙන කාටවත් පාලනය කරන්න බෑ. ඒක මහා රෝබස්ට්. ඒක fully automated system එකක්. ඒකද කවුරුත් මැදිහත් වෙන්න මොනවත් ඕනේ නැහැ. ලෝකේ ජනතාව මැදිහත් වෙලා ඒ වැඩේ කරා යනවා. ඒක තමයි blockchain, smart contracts, nodes කියලා කතාවක් තියෙනවානේ. හැබැයි සාම්ප්‍රදායික අධ්‍යාපනය අපිට ඕක කියලා දෙන්නේ නැහැ. කියලා නොදෙන්න හේතුව උන්ගේ අතින් උන් බෙල්ල වල දාගන්න කැමති වෙන්නේ නැහනේ. මේක කියලා දෙලා ඉතින් ඒක නිසා අපි දන්නේ නැහැ. ඒ කියන්නේ අපි ක්‍රිප්ටෝ විෂය නුගත්. එතකොට ඒක තමයි ක්‍රිප්ටෝ. එතකොට ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියලා අපි කියන්නේ ඒක මේ ක්‍රිප්ටෝ වල තියෙන මේ චූටි කෑල්ලක්. මේ දශම කෑල්ලක් ට්‍රේඩින්. ඒක තමයි අපි කරන්නේ. ක්‍රිප්ටෝ කියන්නේ මේ ට්‍රේඩින් නෙමෙයි. ක්‍රිප්ටෝත් එක්ක බිහි වෙච්ච වෙනම කතන්දරයක් ට්‍රේඩින් කියන්නේ. මොකද ක්‍රිප්ටෝ කියන ඒ මුදල් ඒ හුමාරු වෙන එකත් එක්ක අගයන් එහෙට මෙහෙට යනවානේ. ඒ අගයන් එහෙට මෙහෙට යන එකෙන් අපි ලාභයක් ගන්න හදනවා.
ඒක තමයි ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියන්නේ. ඒතර ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියන්නේ ක්‍රිප්ටෝ නෙමෙයි. ක්‍රිප්ටෝ කියන්නේ මහා උදාර සංකල්පයක්. මේ ලෝකෙට නොමිලේ දීපු තමුන්ට කිසිම දෙයක් බලාපොරොත්තු වෙන එහෙම මිනිස්සු දීපු සංකල්පයක්. සතුෂ නකමතෝ කිසි දෙයක් අහපුවා බලාපොරොත්තු වෙන්නේ නැහැ. යන්නේ අඩු ගන්න එයාට හම්බෙන මේ අගය කිරීමවත් එයා බලාපොරොත්තු නැහැ. මොකද එයා එලිතරව් වෙන්නේ නැහැ. ක්‍රිප්ටෝ කියන්නේ මොකද? ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියලා අපි කරන්නේ ඒක වෙනම කතාවක්. අපි මේ ඉගෙන ගන්න ක්‍රිප්ටෝ ට්‍රේඩින් නේ. හැබැයි ක්‍රිප්ටෝ ට්‍රේඩින් ඉගෙන ගන්න ක්‍රිප්ටෝ කියන්නේ මොකක්ද කියලා පොඩි අයිඩියා එකක් තියෙනවා. ඒක මම මේවට කිව්වේ. ට්‍රේඩින් කියලා වෙනම කතාවක් කරන්නේ. එතකොට ට්‍රේඩින් වල අපි කරන්නේ අර දෙකක් තියෙනවා මේකේ. එකක් තියෙනවා ඇත්තටම ක්‍රිප්ටෝ කියන්නේ මුදල් නැත්තම් වත්කම් කියලා ගමු. එතකොට ඒ වත්කමක් අපිට අරගෙන තියාගෙන ඉඳලා වත්කමේ මිල ඉහළ කියන ඉඩම් තියෙන්නේ. අපි ඉඩමක් අරන් දාලා ඉවරලා ඉඩමේ මිල ඉහළ ගියාම විකුණලා දානවා. ඒ වගේ අපිට පුළුවන් ක්‍රිප්ටෝ අරගෙන ඉවරලා වත්කමක් විදියට තියාගෙන ඉඳලා මිල ඉහළ ගියාම විකුණන්න. මිල පහළ ගියොත් ඉතින් වික්කොත් පාඩුයි. ඕකනේ කතාව. හැබැයි ඕකට ඒ වගේම තමයි ලෝකේ හැමතැනම එදා ඉඳන් සූදුව තිබ්බා. සූදුව ඇප්ලයි කරා හැම එකටම. දැන් අපි උදාහරණයක් විදිහට ක්‍රිකට් මැච් එක ගත්තොත් ක්‍රිකට් මැච් එක කියන්නේ සූදුවක් නෙමෙයි. හැබැයි ක්‍රිකට් මැච් එක යනකොට එළියේ ඉඳලා ඔට්ටු අල්ලනවා. ඔය ප්ලැට්ෆෝම් තියෙන්නේ. ගහද්දී ජයසූරිය ගහ දැන් ඔය ගහන එක්කන ගහන ලකුණු ගන්නටත් ඔට්ටු වෙල්ල හැකිනේ. ඒතර ඒක ක්‍රිකට් නෙමෙයිනේ නේද? ඒ සූදුවනේ. හැබැයි ඒකට කවුරුනේ නම දාන්න පුළුවන් ක්‍රිකට් කියලා. ඒතර ක්‍රිකට් කියලා ඔයා ගිහිල්ලා එතන සූදු ඔට්ටු අල්ලද්දී ඔයා කිව්වොත් මම ක්‍රිකට් ගහනවා කියලා එන කුණු හරපයක් නේ. ඒකට නම දැම්මොත් ක්‍රිකට් කියලා ක්‍රිකට් තමයි. දැන් ඔයගොල්ලෝ ෆොරෙක්ස් ට්‍රේඩින් කියලා කියන්නේ අන්න ඒ කතන්දර. එතන ෆොරෙක්ස් නෑ. ෆොරෙක්ස් සූදුව තියෙන්නේ. අපි කියනවා ෆොරෙක්ස් ට්‍රේඩ් කරනවා කියලා. එතන මේකෙත් ඇත්ත කැලලක් තියෙනවා. ඒ වගේම තමයි සූදුවත් අඳුනලා දීලා තියෙනවා. ඒක එක්ස්චේන්ජ් එක විසින් එක්ස්චේන්ජ් එක හැම වෙලාවෙම ඒගොල්ලන්ගේ ලාභෙනේ බලන්නේ. ඉතින් ඒගොල්ලෝ සූදුව අඳුනලා දීලා තියෙනවා. ඒතර ඇත්ත කැලල තියෙනවා ස්පොට් කියලා, සූදුව තියෙනවා ෆියුචර්ස් කියලා. මේ ෆියුචර්ස් කියන්නේ සතෝෂි නකමෝතෝ ක්‍රිප්ටෝට මොනවා මගුලක්වත් සම්බන්ධයක් නැහැ. ක්‍රිකට් මැච් එක වගේ තමයි. පැත්තක ක්‍රිකට් මැච් එක ගහනවා අපි ක්‍රිකට් මැච් එකට ඔට්ටු දානවා. ඒතර මේ ෆියුචර්ස් ට්‍රේඩින් කියලා අපි කරන්නේ මේ ක්‍රිප්ටෝ වල විචල්යන් වලට ඔට්ටු දානවා. ඔච්චරයි. ඕක තමයි ක්‍රිප්ටෝ කියන්නේ. එතකොට අපි ස්මාර්ට් වෙන්න ඕනේ මේක දැනගෙන. මොකද මේ ලෝකේ ඉන්නවා මේ 104ක් වෙච්ච සෙට් එකක්. උන් තමයි හැම වෙලේම මේ ධනස්කන්ධය ගොඩනගාගන්නේ. ඒ ගොඩනගාගෙන මුළු ලෝකයේ සමස්ත ධනස්කන්ධයෙන් 94ක් මේගොල්ලෝ 96ක් මේගොල්ලෝ ගොඩනගාගෙන ඉන්නවා. 104ක් වෙච්ච පිරිසක්. මාර බලවත්. ඒතර ඕගොල්ලෝ දන්නවා බලවතා හැම වෙලේම අනිත් එකව පාගගෙන ඉන්නේ. ඕක ඇටි එහෙමනේ. සත්ත්ව ලෝකෙත් එහෙමනේ නේ. දුබලව පාග ගන්නවා. ඒතකොට අපි දුබලේ වෙලා ඉන්නේ මේ ලෝකේ. මුන් ස්මාර්ට් හින්දා අපිව දුබලයව කරලා තියන්නම ක්‍රමයක් අඳුනලා තියෙනවා. අධ්‍යාපනය කියලා ක්‍රමයක් අඳුනලා දීලා තියෙනවා. ඒකට නම දානවා এডুকেෂන් කියලා. ඒක এডুকেෂන් නෙමෙයි. ඒක এডুকেෂන් කියලා නම දාපු මෙන්න මේ වගේ මේගොල්ලන්ගේ ටූල් එක. නම දාලා තියෙනවා এডুকেෂන් කියලා. ඇත්ත এডুকেෂන් නම් ඇත්ත এডুকেෂන් දෙනවා සත්තුන්ගේ. දැන් ඔය ගත්තොත් එහෙම පූසෙක් ගත්තොත් පූස් අම්මා පූස් ළමයින්ට දරුවන්ට කියලා දෙනවා. এডুকেෂන් දෙනවා නේද? කොහොමද ගහක් නගින්නේ? වයින්නේ කොහොමද? ඔයගොල්ලෝ දැක්කොත් දැකලා ඇති. කොට්ටි සිංහියෝ එහෙමයි. අන්න এডুকেෂන්. ඒතර අපිටත් දෙන්න ඕනේ ඒ જાති এডুকেෂන් එකනේ. අපේ අත්දැකීම් තියෙන අපිට කියා දීලා අධ්‍යාපනය කියන්නේ අපිට ජීවත් වෙන්න උගන්වන එකනේ. ඒක තමයි අධ්‍යාපනය කියන්නේ. හැබැයි ඒක පැත්තකට දාලා ජීවත් වෙන්න උගන්වන එක පැත්තකට දාලා මේගොල්ලෝ මුදල් ගොඩනගානේ ගොඩනගාන එක ඒගොල්ලෝගේ ව්‍යාපාර තියෙනවා. ඒතකොට ඒගොල්ලෝ ව්‍යාපාර ගොඩනගාන තියෙනවා මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයක් ආහාර. ඒතර අපේ අම්මා තාත්තා ආහාර හොයාගන්න උගන්න පුදියට වැඩිය මුංගේ නිෂ්පාදන විකුණලා වැඩේ කියලා දෙනවා. ඒතර අංක 1 ආහාර. ඒතර ඇග්‍රිකල්චර්. ඊට පස්සේ එනවා සෞඛ්‍ය. හෙල්ත්. ඒකත් මේගොල්ලන්ගේ ඇතේ. ඊට පස්සේ එනවා ඊළඟ මූලික අවශ්‍යතා ටික ඇඳුම් පැළඳුම් යාන වාහන. ඒකත් මේගොල්ලන්ගේ ඇතේ. ඒතර මේ ඉන්ඩස්ට්‍රීස් වලට ඒගොල්ලන්ට සේවකයෝ ඕනේ. මොඩර්න් ස්ලේව්ස්ලා නූතන වහලා. මේ ඉන්ඩස්ට්‍රීස් අඳුර ගන්න සහ ඒවා ක්‍රියාත්මක වෙන්න නෙමෙයි ඒවා වැඩ කරන්න වහල්ලු ඕනේ. ඒ වහල්ලු හදන්න තමයි මේ අධ්‍යාපනය කියන එක අපිට දීලා තියෙන්නේ. අවුරුදු 200නේ වයස තියෙන්නේ. නේ රොකෆෙලර්නේ අඳුරලා දෙන්නේ. එතකොට මේ අධ්‍යාපනයේ විසින් අපිට කවදාවත් අපේ ජීවිත සාර්ථක වෙන කතාවක් නෙමෙයි එතන තියෙන්නේ. මෙන්න මේගොල්ලන්ගේ කර්මාන්ත සාර්ථක කරන්න ඕන කරන සේවකයෝ තමයි හදන්නේ. හැබැයි අධ්‍යාපනයෙන් අපිට කියලා දීලා තියෙනවා මේ අධ්‍යාපන දෙන්න අපේ ජීවිත සාර්ථක කරන්නයි උඹලට අධ්‍යාපනය දෙන්න කියලා. එතකොට අපේ ජීවිත සාර්ථක කරන්න අධ්‍යාපනය දුන්නා නම් අපේ රටේ උගත්තු 60%මාරක් ඉන්නවනේ. හරිද? එතකොට රටක මිනිස්සුන්ගේ සාර්ථක ජීවන මට්ටමක් හම්බෙන්න නම් ඒ රට දියුණු කරන්න බෑ අපි. ඒ රට දියුණු කරාමනේ මිනිස්සුන්ට දැන් අපි උදාහරණ තියෙනවා නේ. දැන් ඔය අපි ගියොත් එහෙම රටවල් වලට ස්විට්සර්ලන්තයට ගියොත් නේද මේ මිනිස්සුන්ට යහපත් ජීවිතයක් හම්බෙලා තියෙන. මේ මිනිස්සු ඒ රට දියුණු කරලා ලොන්ග් ටර්ම් ප්ලෑන්ස් වලට උගත්තු තමන්ගේ උගත්කම මහ පොළොවේ ඇප්ලයි කරලා අරන්. එතන අපේ රටේ උගත්තු කෝ? එතන මේ මිනිස්සු ඉගෙනගත්තු එක මහ පොළොවේ ඇප්ලයි කරා. ඇප්ලයි කරාම මේ රට දියුණු වෙන්න එපා.
ජීවිත කාලෙන් කාලක් ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගත්ත එක ඇප්ලයි කරන්නේ නැත්නම් මගුලට අපි ඉස්කෝලේ ගියේ. ඒතර අපිට කලින් ඉස්කෝලේ ගියපු උන්ගේ දැනුම මේ මහ පොළොවේ පැල කරලා අපිට යහපත් රටක් හදලා තියෙන්න බෑ. ඒතර එහෙම නැත්නම් උන්ට උගන්වලා නැහැ මහ පොළොවේ පැල කරන්න පුළුවන් දැනුම. අපි දන්නේ මේ සේවකයෝ හදලා තියෙන්නේ. ඉතින් මෙවුන් ඉගෙනගෙන ඉවරලා මෙන්න මුන්ගේ යටතේ සේවය කරලා ඉතින් හම්බෙන එකක් කරගෙන ඉන්නවා. ඉතින් කාර්යයක් අරගෙන ගයක් හදාගෙන ඉන්නවා. එහෙම නෙමෙයිනේ අපි කරන්න ඕනේ මේ මහ පොළොවේ ඇප්ලයි කරලා අපේ රට දියුණු කරන්න ඕනේ. රට දියුණු කරොත් තමයි අපි දියුණු වෙන්නේ. ඒතර මම අවුරුදු 10ක් ඉස්කෝලේ ඉඳලා එළියට එනකොට මගේ හිටුව පරණ පරම්පරාව මේ රට කෙලවලා. මොනවද උන්ට ඉගෙනගෙන තිබ්බේ? ඒතර අපිට කියා දීලා තියන්න ඕනේ මෙන්න අපි ගෙන ආපු දුරක් තියෙනවා. මෙතන ඉඳන් උඹලා අරන් ඵලයල්ල. එහෙමත් නැහැ. හෙන මාන්නෙන් ඔළුව පුරවගත්තේ උන් ටිකක් ඉන්නවා උගත් කියලා. උපාධිධාරී ආචාර්ය මහාචාර්ය හෙන මාන්නක්කාරී සෙට් එකක් ඉන්නවා. හැබැයි රටට හෙන ගහලා. ඉතින් උගත්තු ඉන්නවා රටට හෙන ගහන්න බෑනේ. ඒකනේ උගත්කම කියලා කියන්නේ. ඒසොර පේනව නේද අපි දාලා තියෙන ට්‍රැප් එක. පට්ට මුලාවකනේ අපි දාලා තියෙන මේ අධ්‍යාපනය කියන එක විසින්. ඉතින් අධ්‍යාපනය කියන එක විසින් අපිට කිසිම දවසක මේ ඇත්ත කතාව කියලා දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕන කරන වහල්ලු ටික හදන එක තමයි කරන්නේ. ඔන්න ඕකෙන් ගොඩ යන්න තමයි ක්‍රිප්ටෝ අඳුල්ලා දීලා තියෙන්නේ. මොනවා ක්‍රිප්ටෝ කියන්නේ? ඉතින් අඩු ගානේ අපි ඉන්නේ මුලාවක කියලාවත් දන්නේ නැතුව මුලාවෙන් ගැලවෙන එක ගැන හිතන්න බෑනේ අපිට නේ. ඉතින් ඒකත් එක්ක අපි මේවා පිටිපස්සේ යනවා. ඉතින් යනවා. ඒගොල්ලොන්ගේ පාරිභෝගික භාණ්ඩ හදනවා. අපිට තියෙන මිලදී ගන්න මේවා කරන්න ඉන්න තමයි තියෙන්නේ. වහල් විදිහට ඉපදිලා වහල් විදිහට ජීවත් වෙලා වහල් විදිහට මැරලා යන්න පුළුවන්. ඒතර ඕකෙන් අඳුරලා දීලා තියෙනවා අපිට නීතිය කියලා එකක්. ඒතර නීතිය අඳුරලා දෙන්නේ අපේ ජීවිතය යහපත් කරන්න නම් මේ තියෙන නීති කන්දරාය විදිහට අපි තවතිසාවෙ ඉන්න ඕනේ වෙලාවට. තවතිසා දිව්‍ය ලෝකේ ජීවත් වෙන්න ඕනේ. ඇයි පුදු අම්මේ තියෙන rules and regulations කන්දරාව. එතකොට rules and regulations හදලා තියෙන්නේ අපේ ජීවිතය යහපත් කරවන්න නම් හැමදාමත් දානවා. අපේ ජීවිත මාර යහපත් වෙලා තියෙන්න බෑ. අපිට ඒක හිතන්නවත් බෑ. මොකද අධ්‍යාපනය කෙනෙක් අපිට දීලා මේ rules and regulations හදන්නේ උඹලගේ ජීවිතය යහපත් කරන්න කියලා උගන්වලා. අපිත් කටපාඩම් කරලා ඒක තාමත් ඔළුවේ තියාගෙන ඉන්නවා. නෑ. rules and regulations හදලා තියෙන්නේ මෙන්න මේක අවබෝධ කරගෙන මෙතනින් එළියට යන්න ගියොත් උගේ අඬු කඩලා දාන්න. ඒක තමයි rules and regulations හදලා. ඒතර අපි නීතියට අවනත වෙන්න ඕනේ කියලා අධ්‍යාපනය උගන්වලා තියෙනවා. ඉතින් අපි ඒකට අවනත වෙනවා. ඒ තමයි ඇත්ත කතාව. අපි ස්මාර්ට් කියලා කියන්නේ මේක ඇත්ත අඩු ගානේ මේ ඇත්ත දැනගෙන ජීවත් වෙනවා නම් තව මගුලක්. ඒතර ඇත්ත දැනගෙන ඉන්නකොට පොඩ්ඩක් ඇත්ත දන්නවා කතාව. හරි අපිට මට තනි තනියෙන් කරන දෙයක් නැහැ. ඒතර යම් කිසි මොහොතක පිරිසක් එකතු වුණොත් අපිට මේක පුළුවන් ගොඩ දාගන්න. ඇත්ත දන්න මිනිස්සු. හැබැයි එහෙම නැතුව අරගොල්ලන්ගේ මුලාවේදීලා ඒ මොකද හේතුව අපේ ස්වභාවයෙන්ම තියෙන මිනිස්සුන්ගේ ප්‍රශ්න තුනක් තමයි තණ්හාව, බය සහ මාන්නය. තණ්හාව විසින් බය ඇති කරනවා. මාන්නය ස්වභාවයෙන්ම තියෙනවා. එන මාන්නක්කාරීනේ අපි තුන්වෙනි ලෝකේ රටවල් කොහොමත් මාන්නක්කාරී. මොකද අපිට දේවල් හම්බෙච්ච මිනිස්සු නෙමෙයි. අපි වර සුද්දෑ මේකෙන් පස්සේ තැරිලා පොඩි වෙලා තිබ්බ මිනිස්සු. ඉතින් අපිට චූටි දෙයක් හම්බෙච්ච ගමන් අපි ඒ කාර්යය තියාගන්න. එන මාන්නක්කාරී අපි. ඉතින් ඒක පාවිච්චි කරනවාම এডুকেෂන් වල. එතකොට අධ්‍යාපනය කියන එක තියෙන්නේ මහ පොළොවේ පැල කරන්න. හැබැයි උන් දෙනවා එන මාන්නක්කාරීව. මම පහේ පන්තියේ සමත් අර රිසර්ච් දාන්නේ මේකේ Facebook එකේ. ඕගොල්ලෝ බටහිර රටක ඉන්නව නම් දැකලා තියෙනවද බලන්න. දෙමව්පියෝ ළමයින්ගේ රිසර්ච් දානවද Facebook එකේ? ඉන්න ඇතිනේ ඕගොල්ලෝ ඔය රටවල් වල ඉන්න කට්ටිය ඕගොල්ලෝ දැකලා තියෙනවද බලන්න. ඒකෙන් හරි මොකක් හරි දෙයක් ගන්න බලනවා. ඒක වෙන කතාවක් ඒක. බලන්නකො මේව කරලා දානවා. මගේ මේකයි. ඒ කියන්නේ ඒකත් හෙන මාන්නකින් කරේ තියා ගන්නවා. ඒතර අධ්‍යාපනය කියන්නේ මාන්නකින් කරේ තියා ගන්න දෙයක් නෙමෙයි. ඒක මහ පොළොවේ පැල කරන්න ඕන. පැල කළා මහ පොළොවේ ප්‍රතිඵල ගන්න පුළුවන්. මහ පොළොවේ ප්‍රතිඵල ගත්තාම මේ රට දියුණු වෙනවා. ඒතර අපේ ජීවිතය යහපත් වෙනවා. ඕක තමයි ඇත්ත කතාව. හරි? සුභාරංචියක්. මොකක්ද ඩේමන් සුභාරංචි. හරි. මේ ඉතින් ඕකෙදී අපි ක්‍රිප්ටෝත් මේ තියෙන විදිහට හරියට ගම්මු ඔළුවට. හරියට ගත්තොත් මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ඕගොල්ලෝ හිතන්න එපා කවදාවත් මේ 104 විසින් අපිට ඇත්ත කතාව දීලා ඇත්ත වැඩේ මේකේ අඳුරලා දෙයි කියලා. එතකොට මෙච්චර කල් ඕගොල්ලෝ ට්‍රේඩ් කරේ මෙන්න මේ 104 විසින් කියා දීපු ක්‍රමයේද වලට. සාමාන්‍ය අධ්‍යාපනය වගේම තමයි. එතකොට මේ 104 කියලා දෙයිද ඕගොල්ලන්ට ට්‍රේඩ් කරලා ලාභ අරගෙන මුන්ගේ තැනට උන්ට කම්පිටිටර්ස් නැහැදෙන්නේ. උන් විසින් උන්ට කම්පිටිටර්ස් හදාගන්නවද කවදාද? එතකොට ඒක අපි මාන්නයක්. එතකොට ක්‍රිප්ටෝ කියලා ට්‍රේඩින් දැනුම කරේ තියා යන මං ක්‍රිප්ටෝ වෙන උගතා මම මෙච්චර උගත් කියලා ටයිකෝඩ් දාගත්ත මහත්තුරු ටිකක් කෑ ගහනවා. ගිනියවුනේ නේ. ඕක අපි හරියට දැනගෙන
වැඩේ අල්ලගමු. අපි මේ කතා කරන්නේ මෙච්චර කල් ඕගොල්ලෝ ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියලා කියපු කතාව නෙමෙයි. හිට ට්‍රේඩින් පැත්ත ක්‍රිප්ටෝ ඉතින් ඒක වෙනස් කරන්න බෑ අපිට. සතුටුසන ගෞතම ක්‍රිප්ටෝ දීලා තියෙනවා. ඒක ඒ විදිහට තියෙනවා. ඒක ඉස්සරහට යනවා. අපි මෙතනින් එහාට ඒක තමයි ඕගොල්ලන්ගේ ඇහුවේ දැන් ට්‍රේඩින් කරපු විදිය ආරේ මේ ඔක්කොම. අපි දැනගෙනද කරේ? අපි හැමදාම රවට්ටනවා. හැමදාම රැවටෙනවා. අපි පොඩ්ඩක් දැනගෙන රැවටෙනවා. අපි බලමු කොතනද අපි රවට්ටලා තියෙන්නේ කියලා. හරි.